ඕනෑම පුද්ගලයෙක්ට ඕනම කෙනෙක්ට මේක ඇතුලේ තියෙන දෙයක් හෝ මෙතනින් පිට තියෙන unfair advantage එකක් තියෙනවාම තමයි. ඉතින් අන්නේ unfair advantage එක හරියට පික් කරගත්තොත් මොකද්ද කියන එක අන්න ඒකට work කරන්න double down කරලා ඒකට මහන්සි වෙන්න වෙනදටත් වැඩිය අර අනවශ්‍ය ගොඩාක් දේවල් කරපු මහන්සි ඔක්කොම අතෙන්ට focus කරලා මහන්සි කරා. අන්න එතකොට වා ඉතාමත් ඉක්මනින් තමන්ගේ unfair advantage එක through දියුණු වෙන්න පුළුවන් හැකියාවක් ඔයාට ලැබෙනවා. ඉතින් මේක ගොඩක් හංගලා ලෝකේ ඉදිරිපත් කරන දෙයක්. අයිබෝන් ළමයි. මේ වීඩියෝ එක ඔයාලට ඉතාම වැදගත් වෙන වීඩියෝ එකක් වෙන්න හේතුන් ගොඩක් නිසා. තමන්ගේ ජීවිතයේ දිශානතිය හොයාගන්න බැරුව ගමන් කරන කවුරු හරි සිටිනවා නම් නැත්නම් තමන්ගේ ජීවිතයේ මේ ඩොට්ස් ටික එක එක තැන්වල තියෙන ඩොට්ස් ටික යා කරලා කොහොමද තමන් සාර්ථකත්වය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ මෙහෙවන්නේ කියලා තමන්ට අවබෝධයක් නැති කෙනෙක් සිටිනවා නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට පිවිසෙන දොරටුව මේ වීඩියෝ එක හරහා ඇරලා දෙන්න මම සූදානම්. ඒක හේතුව මම උගන්වන්න යන්නේ ඉතාම පවර්ෆුල් දෙයක් ගැන. මේ unfair advantage කියලා දෙයක් ගැන උගන්වන්න යන්නේ. මේක හරියට තේරුම් ගත්තොත් මේ unfair advantage කියන්නේ මොකද්ද? සහ තමන්ගේ unfair advantage එක මොකද්ද? කොහොමද හොයාගන්නේ සහ මොකද්ද කියන එක තුලින් තමන්ගේ සාර්ථකත්වය ඉතාමත් කෙටි කාලයකින් තමන්ට ලං කරගන්න පුළුවන්. මේකේ මැජික් එක වෙන්නේ ගොඩක් අයට අරමුණක් නැහැ ජීවිතේ. අරමුණක් හැදෙන්න අඩිතාලමක් ජීවිතේ නැති වෙන්න පුළුවන්. මේක තමන්ගේ ජීවිතේ අරමුණ හදන අඩිතාලම වෙන්න ලොකු possibility එකක් තියෙන දෙයක්. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවරකම් බලන්න. අපි ඉගෙන ගමු unfair advantage එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් ජීවිතේ අපි හැමෝම සෙල්ලම් කරන්නේ එක සමාන්තර ground එකක නෙවෙයි. ඒ කියන්නේ අපේ ground එක අපි ජීවිතේ දිනන්න ඕන කියන දේ තමයි අපි හැමෝටම ඕන. අපේ කොළඹ ළමයෙක් වේවා, මාතර ළමයෙක් වේවා, ගාල්ල ළමයෙක් වේවා, යාපනයේ ළමයෙක් වේවා ඕන කෙනෙක්ට මේ ලංකාවේ ජීවත් වෙන අපි හැමෝටම ඕන මොකද්ද? ජීවිතේ දිනන්න. නමුත් අපි ඔක්කොම play කරන්නේ එක සමානව හැමදේම හැමෝටම සමාන්තර ground එකක නැහැ. අපේ ground එකේ තැන් වල තියෙන දේවල් වෙනස්. උස් තැන් තියෙනවා, පහත් තැන් තියෙනවා මේ ground එකේ. අමාරු තැන් තියෙනවා, ලේසි තැන් තියෙනවා. ඉතින් ලේසි තැනක මේ game එක ගහන්නත් කෙනෙක්ට set වෙන්න පුළුවන්. අමාරුම තැනක මේ game එක ගහන්නත් කෙනෙක්ට set වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතේ හැටි. ඒක වෙනස් කරන්න අපිට බෑ. නමුත් ඔන්න ඔය ground එකේ තියෙන වෙනස්කම් තුලින් කෙනෙක්ට unfair advantage එකක් ඕනෑම තැනක තියෙන්න පුළුවන් කියන දේ විශ්වාස කරලා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට කියන්නේ. ඒ කියන්නේ ඒ උස තැනක තියෙන unfair advantage එක යට තැනක නැහැ. යට තැනක තියෙන unfair advantage එක සමහර වෙලාවට ඒ උස තැන නැහැ. ඉතින් එහෙම වෙන්න පුළුවන් අවස්ථා ඕන තරම් මේ ලෝකේ තියෙනවා. අන්න ඒක තුලින් තමන්ගේ unfair advantage එක මොකක්ද කියලා ඉගෙනගෙන අන්න ඒක double down කරලා ඒකට වැඩ කරලා කොහොමද දියුණු වෙන්නේ කියලා තමයි මේ වීඩියෝ එක ඔස්සේ අපි කියලා දෙන්න යන්නේ. හරි. unfair advantage එක ගැන ඉගෙන ගමු. ඊට කලින් ඉගෙන ගන්න ඕනේ මේ fair play එක. නැත්නම් අපි සාමාන්‍යයෙන් unfair advantage එක කියලා කියන්නේ අසාධාරණ වාසියකට. අපිට තියෙන අසාධාරණ වාසිය. ඒ අසාධාරණ වාසිය කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි ඉගෙන ගමු. සාධාරණ දෙයක් අපි දියුණු වෙනවා නම් කොහොමද? කියන්නේ මේ අසාධාරණකමක් හින්දා නෙවෙයි මම මේ කිව්වේ. සාධාරණ විදියට කෙනෙක් දියුණු වෙනවා නම් දියුණු වෙනවා කියන එක ඇතුලේ ගොඩක් වෙලාවල් වලට අපි කියන්නේ කෙනෙක් එක්ක disciplined ඉන්න ඕන. being disciplined නැත්නම් very hard working. කවුරු හරි කෙනෙක් ගොඩක් hard working නම් නැත්නම් ඊටාම මහන්සිලා වැඩ කරනවා නැත්නම් එයා ගොඩක් disciplined character එකක් නම් නැත්නම් ගොඩක් විනයක් පවත්වාගෙන යන කෙනෙක් නම් බොහෝ වෙලාවලට ඒ කෙනා දියුණු වෙන තියෙන chance එක වැඩි. ඒක ගොඩක් එයා හිතන්නකෝ එයාට routine එකක් තියෙනවා. එයා ඒක මග අරින්නේ නැහැ. දවසේ මේ වැඩ ටික අනිවාර්යයෙන්ම කරනවා. ඒක අතපසු කරන්නෙම නැහැ. අනිත් එක මොන දේ තිබ්බත් Taman ඒ discipline එක තියාගෙන ඉන්නවා. අනික මහන්සි වෙනකොට කොච්චර මහන්සියවත් ඒක ගැන හිතන්නේ නැහැ. ඉතාලම කොහොම හරි කරලා මේ වැඩේ කරන්න මහන්සි වෙනවා. ඒ වගේ characters කොහොමත් game එක දිනන්න තියෙන chance එක ගොඩක් වැඩි. නමුත් ඔන්න ඔය game එක fair විදියට ඔය විදියට play කරද්දී unfair advantage එක කියලා එකක් මූලික කරගෙන නැත්නම් ඒක ඉස්සරහට දාගෙන play කරන set එකකුත් ලෝකේ ඉන්නවා. හැබැයි ඒ set එකට විතරක් නෙවෙයි chance එක තියෙන්නේ ඒක ඔයාටත් තියෙනවා. අන්න ඒක කොහොමද හොයලා දෙන්නේ කියලා තමයි මේ වීඩියෝ එක ඇතුළතදී අපි බලන්න යන්නේ. හරිද? මේ unfair advantage එක කියන්නේ අසාධාරණව දියුණු වෙන විදියක් නෙවෙයි. නමුත් අසාධාරණ වාසියක් ඔස්සේ දියුණුව හොයාගෙන යෑම. අසාධාරණ වාසියක් ඔස්සේ දියුණුව හොයාගෙන යෑමක් තමයි මේක තුලින් කරන්නේ. ඉතින් මේක මම ප්‍රධාන කොටස් පහකට කැඩුවොත් ඒ කියන්නේ නිකන් සරලව ප්‍රධාන කොටස් පහකට කඩලා ඔයාලට මම එක්ස්ප්ලেইন කරන්නම් මේ අසාධාරණ වාසියක් කොහොමද වෙන කෙනෙක්ගේ සහ අපේ ජීවිතේ වෙනස් කරන්න හේතු වෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට මේ money කියන එක මම ගන්නවා. සල්ලි කියන එක. මුදල් කියන එක ගොඩක් වෙලාවට අසාධාරණ වාසියක් විදිහට කෙනෙක්ට බලපාන. දැන් පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා කියනකො A සහ B කියලා.
මේ A කියන පුද්ගලයා B කියන පුද්ගලයා එකම යුනිවර්සිටි එකකට යනවා. ඒ යුනිවර්සිටි එකේ අවුට් වෙලා ඒ දෙන්න එක මොනවා හරි බිස්නස් එකක් පටන් ගන්න තීරණය කරනවා. ඒ දෙන්නම මොනවා හරි සේම් බිස්නස් එකක් පටන් ගන්න තීරණය කරනවා. හරිද? ඉතින් ඔන්න ඔය බිස්නස් එක දැන් හිතන්න ඔය පළතුරු කඩයක් කියලා වෙන්න. උදාහරණයක් විදිහට මේ දෙන්නම පළතුරු කඩයක් දාන්න යනවා. එතකොට මේ දෙන්නටම කැපිටල් එකක් ඕන මේ වැඩේ කරන්න. හරිද? එකම අධ්‍යාපන සුසුකම් තියෙන්නේ එකම විදියට මේ තමන්ගේ සමාජය ආශ්‍රය කරලා තියෙන යාළුවෝ එකයි ඔක්කොම එකයි. නමුත් මේ දෙන්නගේ තියෙන වෙනස්කම තමයි එකම දේ මේ B කියන පුද්ගලයා එන්නේ රිච් ෆැමිලි එකකින්. නැත්තම් සල්ලි තියෙන පවුලකින්. මේ A කියන පුද්ගලයාගේ පවුල දුප්පත් පවුලකින් තමයි මේ පුද්ගලයා එන්නේ. එතකොට මේ බිස්නස් එක පටන් ගන්න ප්‍රාග්ධනය නැත්තම් කැපිටල් එකක් මේ දෙන්නටම අවශ්‍යයි. එතකොට මේ කැපිටල් එක මේ දෙන්නට එක සමානව නෙවෙයි ලැබෙන්නේ. මොකද මේ සල්ලි නැති කෙනාට ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එකක් නැහැ මේකෙදී. එතකොට එයාට බිස්නස් එකක් පටන් ගන්න මුදලක් නැහැ. එතකොට මේ මුදල ආයෝජනය කරන්න පොඩි මුදල් ප්‍රමාණයක් යම් කිසි වෙලාවක තියෙන්න පුළුවන් වෙන්නේ. රිච් කෙනාට දැන් හිතන්න එයාගේ පවුලෙන් මිලියන 10ක් හම්බ වෙනවා. ඉතින් එතකොට අවුරුද්දකට පස්සේ වසරකට පස්සේ මේ දෙන්නගේ බිස්නස් ඒ කියන්නේ මේ ව්‍යාපාර කටයුත්ත දිහා බැලුවොත් දෙන්නම එකම ව්‍යාපාරේ නෙකන් තැන් දෙකක කියලා හිතන්නකෝ. මේ ව්‍යාපාර කටයුත්ත දිහා බැලුවොත් වසරකට පස්සේ කාගේ ව්‍යාපාරේ වැඩිපුර සාර්ථක වෙලා තියෙනවා කියලා දවා හිතන්නේ. බොහෝ දුරට අනිවාර්යෙන් මේ B ගේ ව්‍යාපාරය තමයි. මොකද එයාට ලොකු ප්‍රාග්ධනයක් කැපිටල් එකක් ඉන්වෙස්ට් කරන්න තිබ්බා මේ බිස්නස් එකට. ඉතින් එතකොට ඒ බිස්නස් එකට ඉන්වෙස්ට් කරන සල්ලි වලින් එයාගේ බිස්නස් එක එයාට හොඳ තැනකට ගේන්න පුළුවන්. හේතුව ඒ ඉන්වෙස්ට්මන්ට් එක එන්නේ ගෙදරින්. ඒ සල්ලි ගෙදරින් ආවට එයා ආයෝජනය කරන තමන්ගේ ව්‍යාපාරයට. එතකොට එයාට දක්ෂ සේවකයෝ සහ මේ ඒකට අදාළ වෙන අමුද්‍රව්‍ය වෙන්න පුළුවන් ගුණාත්මක භාවයෙන් ඉහළ දේවල් එයාට මෙහෙර දෙකේ හැකියාව තියෙනවා ඒට වඩා. ඉතින් එතකොට ඒක තුලින් එයාට ඇති වෙන unfair advantage එකෙන් එයා දියුණු වෙන්න chance එක ගොඩක් වැඩි. මොකද එයාගේ පවුල සල්ලි තියෙන නිසා. ඉතින් එතකොට මේ සල්ලි කියන එක ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක්ට unfair advantage එකක් විදිහට දෙයක් කරද්දි බලපාන. ඕක commonly අපි දන්න දෙයක් නේ සල්ලි කියන එක උගොනම කෙනෙක්ට බලපානවා කියලා. හිතන්නකෝ සල්ලි නැහැ කියලා. සල්ලි දෙන්නටම නැහැ. නමුත් මෙන්න මේ A කියන පුද්ගලයා හිතන්නකෝ දෙන්නටම සල්ලි නැහැ. සල්ලි එහෙම මහ ලොකුවට මේ දෙන්නටම නැහැ. හරිද? නමුත් මේ A කියන පුද්ගලයා හරිම සමාජශීලී පුද්ගලෙක්. ඔහුගේ ඒගේ තාත්තා මාර සමාජශීලී කෙනෙක්. හිතන්නකෝ එයාගේ පවුල ගොඩක් කනෙක්ටඩ්. ඒ කියන්නේ ගොඩක් අය අඳුරනවා, ඇඳුරුම්කම් සෑහෙන්න තිනවා, සෑහෙන්න අයට කතා බහ කරලා ගොඩාක් අයව අඳුරනවා. ඒ කියන්නේ ගොඩක් සල්ලි තියෙන අයට ඇඳුරුම්කම තියෙනවා මේ A කියන පුද්ගලයාට. B-ට සල්ලි තිබ්බට ඒක නැහැ. හරිද? සමහර වෙලාවට B-ට සල්ලි දෙනවා ඒක නැහැ. නමුත් B-ට මේ දෙන්නම බිස්නස් එකක් දැන් පටන් ගන්න වෙනවා. ඊට ටිකක් ගොඩක් ලොකු මේ ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන කැපිටල් එකක් අවශ්‍ය වෙන බිස්නස් එකක් පටන් ගන්න යනවා මේ දෙන්න. එතකොට මෙයාගේ තියෙන ගෙදරින් එන සල්ලි ප්‍රමාණය මදි. එතකොට හිතන්න මේක ලොකු සල්ලි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒකට B කියන පුද්ගලයාට සමහරවිට බැංක් ලෝන් එකක් ගන්න වෙනවා ඒ සල්ලි ප්‍රමාණය. හිතන්නකෝ මිලියන 200ක් විතර කියලා. මිලියන 200ක බැංක් ලෝන් එකක් මේ B කියන කෙනාට ගන්න සිද්ධ වෙනවා. එතකොට ওই බැංක් ලෝන් එක ගන්න ලොකු පොලියකට. නමුත් මේ A කියන පුද්ගලයාගේ පවුලට සල්ලි නැති වුණාට මේ A කියන පුද්ගලයා හොඳට ඇඳුරුම්කම් තියෙන කෙනෙක්. එයාට ලොකු කනෙක්ෂන්ස් නැත්නම් එයාගේ නෙට්වර්ක් එක සෑහෙන්න මේ සල්ලි තියෙන අය සෑහෙන්න ව්‍යාපාර කරන අය ගොඩක් අඳුරන කෙනෙක්. ඉතින් මේ කෙනාට සමහරට මේ විශ්වාසවන්ත මේ භාවය සහ ඔහුගේ කනෙක්ෂන්ස් වලින් එයාට සමහරට මේ මිලියන 200 ඒ පුද්ගලයන්ට කෝල් කරලා එයාලට කතා කරලා මිලියන 10 වශයෙන් වුණත් කෙනෙක් මේ ওই පුද්ගලයන් අතර බෙදාගෙන මේ පුද්ගලයාට ලබා ගැනීමේ හැකියාව තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයා ගන්න බැංකු ණයක් නෙවෙයි. එයා ගන්නේ කට්ටියන්ට දෙන්න, ඒ කියන්නේ එයාගේ නෙට්වර්ක් එක ඇතුලෙන් රේස් කරගන්න සල්ලි ප්‍රමාණයක්. නමුත් B ගන්නේ බැංකු ණයක්. එතකොට මේකේ වෙනස තියෙන්නේ අවුරුද්දකින් පස්සේ මේ ව්‍යාපාරයේ ලාභ ලබන්න ගත්තට පස්සේ මේ A කියන පුද්ගලයාගේ ලාභය එයාට ණය ගෙවන්න, ඒ කියන්නේ එයාගේ ණය ගෙවන්න විතරයි තියෙන්නේ. නමුත් B කියන කෙනාට ණය පොලිය ගෙවන්න සිද්ධ වෙනවා බැංකුවට සෑහෙන්න විදිහට. එතකොට එයාගේ අතට ඉතුරු වෙන ගාණ සෑහෙන්න අඩුයි. එතකොට මේ ව්‍යාපාරය දුවනවට වැඩිය මේ ව්‍යාපාරය දුවීමේ chance එක තියෙනවා. මොකද එයාට පොලියක් නැහැ. එයාට ඒ සල්ලි ටික දෙන්න විතරයි තියෙන්නේ. මොකද එයා ඒ කනෙක්ෂන්ස් වලින් නෙට්වර්ක් වලින් ගත්ත නෙට්වර්ක් එක යූස් කරලා ගත්ත සල්ලි ටිකක් තියෙන. ඉතින් සමහර වෙලාවකට unfair advantage එක වෙන්නේ කෙනෙක්ට තියෙන නෙට්වර්ක් එක නැත්තම් කනෙක්ෂන් එක වෙන්න පුළුවන්. නමුත් අවාසනාවකට වගේ මේ නෙට්වර්ක් එක සහ පවර් එක කියන එක හැදෙන්නේ සල්ලි තියෙන කෙනාට. එතකොට මේ ඉස්සෙල්ලා කතා කරපු වගේ B-ටම තමයි ඒක තියෙන්න chance එකක් තියෙන්නේ. හැබැයි එහෙම නැතුව මමත් දන්න අය ගොඩක් ඉන්නවා. එහෙම මහ ලොකුවට සල්ලි නැහැ. නමුත් සල්ලි තියෙන ගොඩක් අයටත් වැඩිය නෙට්වර්ක් එක සෑහෙන්න ප්‍රබලයි. ගොඩක් අයත් එක්ක well connected. ඉතින් එහෙම පුද්ගලයෝ ඉන්නවා. එතකොට මේ වගේ කෙනෙක්ට බිස්නස් එකකට වගේ ටක් ගාලා මොනවා හරි දෙයක් ආයෝජනය කරන්න ඕන තරම් අය ඉන්නවා. මේ වගේ දෙයකට. ඒකට සල්ලි දෙන්න, ඉන්වෙස්ට් කරන්න නැත්නම් ඒ කැපිටල් එකට එයාට සල්ලි ටිකක් රේස් කරගන්න ඉතාම පහසුවෙන් පුළුවන් අය ලෝකේ ඉන්නවා. හරිද? ලංකාවේ ඉන්නවා. මම දන්න අය ඉන්නවා. හරි. අපි ඊළඟට කරනවා ඉන්ටෙලිජන්ස් කියන එක. ඉන්ටෙලිජන්ස් කියන්නේ unfair advantage. ඒ කියන්නේ බුද්ධිමත්කම.
හැමෝම එක විදියට බුද්ධිමත් නැහැනේ. කෙනෙක්ට වැඩිය තවත් කෙනෙක් සාපේක්ෂව බුද්ධිමත් බවෙන් අඩු හෝ වැඩි. ඒක තමයි ප්‍රමාණය. හැමෝම එක සමාන නැහැ. එහෙම නැත්නම් තරංගකාරී විභාගවලදී හැමෝම සමත් වෙන්න බෑ. එහෙම නැහැ. අසමත් වෙනවා. ඒ විභාගයේ කොච්චර තරංගකාරී වුණත් කෙනෙක් ඉතාම අඩු ලකුණු සංඛ්‍යාවක් කරන් අසමත් වෙනවා. මහන්සි වුණත් සමහර කෙනෙක් ඒක ගන්න පුළුවන් ඉහළම ලකුණු ප්‍රමාණය ඉතාම පහසුවෙන් ගන්නවා. ඒක බුද්ධිමත්කම. ඒක ඉතින් ඒක සමහර යුනිවර්සිටිස් වලදී වුණත් අපිට දකින්න තියෙන දේ යුනිවර්සිටි එකකින් එළියට එද්දි එකම ඩිග්‍රී එක අරගෙන ආපු දෙතුන් දෙනා එකම විදියට යුනිවර්සිටි එකේ ලකුණු තියෙන හෝ ඩිග්‍රී එක අරගෙන එළියට වහින කට්ටියන්ගේ සමහර විට සාර්ථක වෙන්නේ එක එක විදියවල වලට සාර්ථක වෙනවා. සමහරට බුද්ධිමත්කම වැඩි කෙනා ව්‍යාපාරය කරන්න පටන් ගත්ත හෝ යුනිවර්සිටි එකෙන් එළියට ගියාට පස්සේ තමයි තමන්ගේ බුද්ධිමත්කම යූස් කරලා වැඩ කරන්න පටන් ගන්න වෙන්න පුළුවන්. ඉතින් එතකොට ටක් ගාලා ඒ කෙනාට තමන්ගේ බුද්ධිය යූස් කරලා අනිත් කෙනෙක්ට වැඩි ඉස්සරහට යන්න පුළුවන්. මම උපකාරක පන්ති ශාස්ත්‍රය ගන්නවා උදාහරණයක් විදියට. හිතන්නකෝ උපකාරක පන්ති ශාස්ත්‍රයට එකම ඩිග්‍රී එක අරගෙන මේ ගුරුවරු දෙන්නෙක් උපකාරක පන්ති කරන්න එනවා. එක ගුරුවරයෙක් ඊටාම බුද්ධිමත් කෙනෙක්. අනිත් කෙනාට සාපේක්ෂව. ඒතකොට බුද්ධිමත් කෙනාට ළමයි එකතු වෙන තියෙන ප්‍රමාණය වැඩි. හේතුව මොකද මේ ගුරුවරයා සමහර විට එක්ස්ට්‍රා මයිල් එකක් අර අනිත් තමන්ගේ ළමයින්ට උගන්වනවා වෙන්න පුළුවන්. මොකද එයාගේ බුද්ධිමත්කම වැඩි නිසා එයා පහසුවෙන් ගණන් වගේ විෂයකට ඉතාලම පහසුවෙන් ගණන් වල උත්තර විසඳන දේවල් ඒ ගුරුවරයා තමන් හොයාගත්ත දේවල් තියෙන්න පුළුවන්. ඒතකොට ඒ දේවල් ඉගෙනුවොත් ළමයිට අග්ගාල එතෙන්ට එනවා. ඒක තමන්ගේ බුද්ධිමත්කමෙන් ටක් ගාලා මේ තමන් ගාවට ළමයි ගොඩක් පිරිසක් ගෙන්නවා ගැනීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් කරගන්න අනිවාර්යෙන් බුද්ධිමත් විය යුතුමයි. ඒතකොට බුද්ධිමත්කමත් unfair advantage එකක් වෙන තැන් ඕන තරම් තියෙන්න පුළුවන්. ලොකේෂන් එක අනිත් එක. මේක ප්‍රධාන වශයෙන් බලපාන දෙයක්. ඒ කියන්නේ අගනුවර්ග ජීවත් වෙන කෙනෙක්ට තමන් බිස්නස් එකක් කරත් තමන් ජීවත් වෙන ජොබ් එකක් හොයාගන්න ගියත් ඉතාම පහසුයි. බිස්නස් එකක් කරද්දී ඒකට ඉන්වෙස්ට් කරන්නද ඔපචුනිටිස් ඒක ග්‍රෝ කරන්න ඕන තරම් අගනුවරක් ඇතුලේ තියෙනවා. දැන් ලංකාව ගත්තොත් කොළඹ වගේ ජීවත් වෙන කෙනෙක්ට තමන්ගේ බිස්නස් එකක් පටන් ගත්තොත් ඒක දියුණු කරන්න ක්‍රම ගොඩක් ඒක දියුණු කරන්න පහසුව සලසන දේවල් ගොඩක් තමන්ගේ වටේ තියෙනවා. නමුත් ඒකම කොළඹින් පිට ගොඩක් දුෂ්කර පළාතක ජීවත් වෙන ළමයෙක්ට ගත්තොත් ඒ chance එක සෑහෙන්න අඩුයි. එයාට ඒ opportunity එක නැහැ. ඒ වගේම ඒ location advantage එක එනවා ස්කූල් එකට සහ යුනි එකට විශේෂයෙන්. එතකොට කොළඹ වගේ ඉපදිච්ච කෙනෙක්ට කොළඹ ජීවත් වෙනකොට කොළඹ ඉස්කෝලේකට යන්නේ. එතකොට ඒක හරහා ඒ ඉස්කෝලේ හරහා ඇති වෙන network එකත් සෑහෙන ප්‍රබලයි. එතකොට එයා ඉස්කෝල් ගිහිල්ලා ඉවර වෙච්ච ගමන් එයාට සමහරට හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් වෙනවා මේ network එක නිසා. ඒ අවස්ථාව ගමේ ළමයෙක්ට නැති වෙන්න පුළුවන්. හේතුව මොකද්ද? මේ location එකේ ඉපදීමේ තියෙන වාසිය. ඒ unfair advantage එක. එතකොට එක විදියට මේ unfair advantage එක බලපානවා. ස්ටේටස් කියන අවස්ථාව ගත්තොත් ස්ටේටස් එක කියලා කියන්නේ තමන් හදාගත්ත මොනවා හරි රෙපියුටේෂන් එකක් නිසා තමන්ට මොනවා හරි දෙයක් unfair රෙපියුටේෂන් එක unfair advantage එකක් විදියට ගන්න පුළුවන් තැන්. උදාහරණයක් විදියට අපි ගමු ව්‍යාපාරික ලෝකයේ ප්‍රබලයෙක් කවුරු හරි ධම්මික පෙරේරා වගේ කෙනෙක් කියලා කියන්නකෝ. ධම්මික පෙරේරා මහත්තයා බිස්නස් එකකට ඉන්වෙස්ට් කරනකොට සාමාන්‍ය කෙනෙක් දැන් හිතන්නකෝ එකම බිස්නස් එකක් තියෙනවා. ධම්මික පෙරේරා මහත්මයාත් ඒ බිස්නස් එක පටන් ගන්නවා. සාමාන්‍ය කෙනෙකුත් පටන් ගන්නවා. ඒතකොට ධම්මික පෙරේරා මහත්මයාගේ බිස්නස් එක ඉක්මනින් දියුණු වීමේ chance එක සෑහෙන වැඩි. මොකද එයාගේ reputation එක නිසා මිනිස්සු ඒ බිස්නස් එක වටා එක්රොක් වෙනවා. මේක ධම්මික පෙරේරා මහත්මයාද. අර කෙනාව දන්නේ නැති නිසා එයාගේ බිස්නස් එක වටා එකතු වෙන්නේ නැහැ. ව්‍යාපාරයට ආයෝජනය කරනත් ඒ වගේම තමයි. ආයෝජකයන් සෑහෙන අර වගේ කෙනෙක් වැඩක් පටන් ගන්නදී ආයෝජකයන් සෑහෙන ඒකට එනවා. මොකද දන්නවා මේක මෙයා වැඩක් කරොත් වැඩේ හරි තමයි කියලා. අනිත් කෙනා ගත්තොත් ඒ සාමාන්‍ය කෙනෙක් නම් එයාට ඒ ඇඩ්වාන්ටේජ් එක දෙන්නේ නැහැ. සමහර මිනිස්සු කතාවට කියනව නේද කෙනෙක් දියුණු වෙන්න ගත්තට පස්සේ හරියන එකාටමයි හරියන්නේ කියලා. ඉතින් ඕ වගේ තමයි. එක්තරා කඩයිමක් පහු කරාට පස්සේ දියුණුව කියන එක නවත්තන්න බෑ. හේතුව එයා සල්ලි හම්බ කරන්න ගත්තට පස්සේ ගොඩක් එක්තරා කඩයිමක් පැන්නට පස්සේ ඒ සල්ලි වලින් එයාට ලොකු නෙට්වර්ක් එකක් හැදෙනවා. ඒ නෙට්වර්ක් එක තුලින් එයාට නොලෙජ් එකට අවස්ථාව හම්බ වෙනවා. ලොකු දැනුමක් ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒතකොට දැනුම නෙට්වර්ක් එක සල්ලි කියන දේ එයා මුලින් හිටියටත් වැඩිය ව්‍යාපාර 10 ගුණයකින් විතර දියුණු කිරීමේ හැකියාව එයාට ලැබෙනවා. අන්න ඒකයි රෙපියුටේෂන් එකක් බිල්ඩ් කරගත්තට පස්සේ එයාට තව ව්‍යාපාර සෑහෙන්න ගොඩක් මිලදී ගන්න සෑහෙන්න තමන්ගේ ව්‍යාපාර එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ මේ ස්ටේටස් එක හැදෙනකොට. ස්ටේටස් එක තුලින් ගොඩක් දේවල් දියුණු වෙන ගොඩක් මේ අපිට ඩෝස් ඕපන් වෙනවා. ඉතින් ඒ වයින් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් එහෙම දියුණු වෙන්න පටන් ගත්තම මුල් අදියර තමයි අමාරු. ඒක පන්න ගත්තට පස්සේ දියුණු වෙන එක ගොඩක් ලේසි. ඒක දියුණු වෙච්ච අය දන්නවා මම මේ කියන කතාව මොකද්ද කියලා. ඉතින් එතකොට මෙන්න මේ වගේ unfair advantages එක විදියට මිනිසුන්ට බලපානවා. එතකොට කෙනෙක්ට හිතේ එහෙනම් දැන් අපිට නම් මේ කියපු එකක්වත් නැහැ. මනිත් නැහැ, network නුත් නැහැ, intelligent නුත් නැහැ මම. ඊට පස්සේ location එක ගත්තත් මම ඉන්නේ කොළඹින් සෑහෙන්නේ හාස, status එකකුත් නැහැ මං කරපු කිසි දෙයකින්. එතකොට ඉතින් මං නම් ඉතින්
මාර අසාධාරණයි මේ ලෝකේ කියලා නෑ පුතා. එහෙම එකක් නෑ. ඕනම කෙනෙක්ට මේ unfair advantage එකක් කියලා එකක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගමු වැලිගම වගේ ජීවත් වෙන දරුවෙක්. එතකොට වැලිගම ජීවත් වෙන කෙනෙක්ට කොෆි ෂොප් එකක් දාන්න අයිඩියා එකක් තියෙනවා. ඉතින් මෙයා හිතනවා කොෆි බොන්නේ කොළඹ කොෆි ෂොප් එකක් දාන්න කොළඹ එන්න වෙනවා. කොළඹට ඇවිල්ලා මම මේ වැඩේ කරනවා කියලා. මාර බොරු වැඩක්. මොකද ඔයාගේ unfair advantage එක අඳුරගෙන නැහැ. වැලිගම වගේ ගත්තොත් ඒ ඒරියා එක සෑහෙන ටූරිස්ට්ලාගේ මේ ඒ කියන්නේ ටූරිසම් තියෙන ඒරියා එකක්. ෆොරිනර්ස්ලා ඕන තරම් ඒ ඒරියා එකේ ඉන්නවා. ඉතින් එතකොට ඔයාට කොළඹ එන්න ඕන නැහැ. ඒ කොෆි ෂොප් එකම ඔයාට වැලිගම දාලා සමහර විට කොළඹ කොෆි ෂොප් එකක් දාන කෙනෙක්ටත් වැඩිය සෑහෙන මුදල් ප්‍රමාණයක් හම්බ කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාගේ unfair advantage එක ඇවිල්ලා ඔයාගේ නගරේ ඒක නගරය අගනුවරම වෙන්න ඕනේ unfair advantage එකක් ඇති වෙන්නේ. ඉතින් ටූරිසම් තියෙන ඒරියා එකක ජීවත් වෙනවා කියන්නේ ඔයාගේ unfair advantage එක ඇවිල්ලා ටූරිසම්. එතකොට ඒකට සම්බන්ධ දෙයක් මොනවා හරි මේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ දෙයක් තමයි ඔයා කරන්න ඕන. ඒකෙන් තමයි ඔයාට දියුණු වෙන්න පුළුවන් ඉක්මනට. එතකොට ඒ හා සම්බන්ධව තමන්ගේ ස්කිල් එකයි සංචාරක කර්මාන්තය. දැන් හිතන්න ඔය සංචාරක කර්මාන්තය කියලා ගත්තම මේක ගොඩක් පුළුල්නේ. තමන් දක්ෂ මොනවා හරි දෙයක් තියෙන්න පුළුවන් නේ. ඒකට සෙට් කරවන්න පුළුවන්. ඒකට අමල්ගමේට් කරන්න පුළුවන්. තමන් දක්ෂ දෙයක් තියෙන්න පුළුවන්. අන්න ඒ තමන් දක්ෂදී සංචාරක ව්‍යාපාරයට කොහොමද සෙට් කරවන්නේ? දැන් හිතන්නකෝ තමන් ආස දක්ෂ තමන් කොෆි ගැන දන්න කෙනෙක් බැරිස්ටා කෙනෙක් හරි ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරපු කෙනෙක් කියලා ඔය එහෙනම් ඔයා එහෙ කොෆි ෂොප් එකක් පටන් ගන්න. ඒක තමයි ඔයාගේ දියුණුව වෙන්න පුළුවන්. ඔයාට ඉක්මනටම දියුණුව වෙන්න පුළුවන් දේ. එතකොට ඔයාගේ unfair advantage එක වෙලා තියෙනවා ඔයා වැලිගම ජීවත් වීම. එතකොට ඔයා කොළඹ හිටියේ නැති එක ඔයාට හොඳයි. එතකොට ඔයා කොළඹ ඇවිල්ලා දියුණු වෙන්න දඟලන්න එපා. ඔයා කරන්න ඕන මහන්සි වෙන්න ඕන වැලිගම ඉඳන් කොෆි ෂොප් එකක් දාලා ඒ කියන්නේ ඉන්න ෆොරිනර්ස්ලාට ඒ කොෆි එක විකුණලා කොහොමද දියුණු වෙන්නේ කියන එක. එතකොට තමයි හැමතිස්සෙම තමන්ගේ unfair advantage එක ගැන ලොකු අවබෝධයක් තියෙනවා නම් ඉක්මනට දියුණු වීමේ හැකියාවක් අනිවාර්යෙන් ඕන කෙනෙක්ට තියෙනවා. දැන් ඕකම මම තව උදාහරණයක් ස්ටේටස් එක කියන එක ගත්තොත් හිතන්නකො ස්ටේටස් එක කියන එක සල්ලිම අවශ්‍ය නැහැ ස්ටේටස් එක හදාගන්න. හිතන්න කෙනෙක් පොඩි කාලේ ඉඳන් කම්පියුටර්ස් වලම ජීවත් වෙනවා. කම්පියුටර්ස් හදනවා කම්පියුටර්ස් පැත්තේ අය දන්නවා මෙයාට කම්පියුටර්ස් හදන්න පුළුවන්. කම්පියුටර් එකක් හදනවා ටක් ගාලා එයා ගාවට තමයි අරන් යන්නේ. එයාට පොඩි රෙපියුටේෂන් එකක් ස්ටේටස් එකක් තියෙනවා මේ කම්පියුටර්ස් ගැන හොඳ දැනුමක් තියෙනවා කියලා. ඉතින් හිතන්න මේ පුද්ගලයාට ලොකු වුණාට පස්සේ නැත්තම් එයා ඔය ඔක්කොම යුනිවර්සිටි ඩිග්‍රීස් ඔක්කොම කරලා ඉවරනාට පස්සේ ඒ ඒරියා එකටම තමන් ජීවත් වෙච්ච ප්‍රදේශෙම ගිහලා ලොකු කම්පියුටර් කඩයක් දාන්න පුළුවන්. සමහර විට එයාට තිබ්බ රෙපියුටේෂන් එකත් එක්ක එයාට තිබ්බ ස්ටේටස් එකත් එක්ක වෙන කෙනෙක් ගාවට යන්න එයාලා නගරයට ගිහිල්ලා හදපු කම්පියුටර්ස් මේ කෙනාට දෙයි. මොකද එයාට ලොකු රෙපියුටේෂන් එකක් ඉස්සර ඉඳන් තියෙනවා මේ දේට සම්බන්ධ. එතකොට ගොඩක් අය ගෙනල්ලා මෙයාට මේ දේවල් ගෙනල්ලා දෙන්න පුළුවන්. එතකොට සමහරට නගරයක කොළඹ කෙනෙක් හම්බ කරනවට වැඩිය දැන් තාක්ෂණික උපකරණ කියන දේවල් ගමට සෑහෙන්න ගිහිල්ලානේ තියෙන්නේ. ඒව කැඩුනමත් ඒ කොළඹට අරන් එන්න ඕනේ නැහැ. සමහරට ඔයාට ඒ තියෙන රෙපියුටේෂන් එකත් එක්ක මේ දේවල් කරන්න සෑහෙන්න හැකියාවක් හම්බෙයි. සමහරට කොළඹ කෙනෙක්ටත් වැඩිය හම්බ කරන්න. මම දන්න කෙනෙක් ඉන්නවා කොළඹින් බැහැර ප්‍රදේශයක ඉඳගෙන BMWs රිපෙයාර් කරන. එතකොට BMW වගේ වාහනයක් සාමාන්‍යයෙන් කොළඹටම තමයි හදන්න කැඩුනොත් අරන් එන්නේ. ඉතින් නමුත් කොළඹින් බැහැර ප්‍රදේශයක කෙනෙක් කාලයක් තිස්සේ මේක කරලා එයා වාහන ගැන ලොකු දැනුමක් තියෙනවා කියලා රෙපියුටේෂන් එකක් තියෙන කෙනෙක් ඒ වගේ දෙයක් පටන් ගත්තොත් BMWs තියෙන කොළඹ විතරක් නෙමෙයි කොළඹින් පිට ඕන තරම් තියෙනවා. එතකොට ඒ නගරයට ළඟම කෙනා ගාවට මේක ගෙනල්ලා එයාගෙන් හදා ගන්නවා. ඉතින් තමන්ගේ රෙපියුටේෂන් එක හරියට අවබෝධ කරගත්ත ස්ටේටස් එක තමන්ගේ unfair advantage එක කරගත්තත් ඉන්න තැන ඉඳන් හරි දියුණු වෙන්න පුළුවන්. ඒකට තමන් ඉන්න තැන මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් මෙතෙන්දී ඉතාමත් සූක්ෂම ලෙස කල්පනා කරන්න ඕන තමන්ගේ unfair advantage එක මොකක්ද කියලා. ඕනෑම පුද්ගලයෙක්ට ඕනම කෙනෙක්ට මේක ඇතුලේ තියෙන දෙයක් හෝ මෙතනින් පිට තියෙන unfair advantage එකක් තියෙනවාම තමයි. ඉතින් අන්නේ unfair advantage එක හරියට පික් කරගත්තොත් මොකක්ද කියන එක අන්න ඒකට වර්ක් කරන්න ඩබල් ඩවුන් කරලා ඒකට මහන්සි වෙන්න වෙනදටත් වැඩිය අර අනවශ්‍ය ගොඩාක් දේවල් කරපු මහන්සි ඔක්කොම අතෙන්ට ફોකස් කරලා මහන්සි කරා. අන්න එතකොට ඉතාමත් ඉක්මනින් තමන්ගේ unfair advantage එක through දියුණු වෙන්න පුළුවන් හැකියාවක් ඔයාට ලැබෙනවා. ඉතින් මේක ගොඩක් හංගලා ලෝකේ ඉදිරිපත් කරන දෙයක්. නමුත් මේක එළියට දාලා පෙන්නුවට පස්සේ මේකට හරියට හොයාගෙන වැඩ කරොත් ඉතා ඉක්මනට තමන්ගේ සාර්ථකත්වය හොයාගන්න ඕන කෙනෙක්ට පුළුවන්. unfair advantage එක කෙනෙක් හොයාගන්න පුළුවන් ඔයාටම විතරයි. මේ වීඩියෝ එක ඉවරනාට පස්සේ විනාඩි 10ක් ඉඳගෙන කල්පනා කරලා බලන්න තමන්ට තියෙන ඇත්තම unfair advantage එක නැත්නම් අසාධාරණ වාසිය මොකක්ද? අන්න මමගේ අසාධාරණ වාසිය හොයාගත්තා. ඒකට මහන්සිලා වැඩ කරොත් සමාජයට ඊළඟ මාස 2-3 වෙද්දී ඔයා වෙනස්ම චරිතයක් වෙනස්ම පුද්ගලයෙක් වෙනස්ම සාර්ථකත්වයක අචීව් කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ස්තුතියි. යුගයේ ඉංග්ලිෂ් බ්‍රෑන්ඩ් එක ඇන්ඩ්‍රූ අමරසිංහ